තේකෝප්පි ගුණපාල අතට තියලා ආපහු හැරී යන නිරන්තිගේ සිරුර දිහා ගුණපාල ටික වෙලාවක් බලාගෙන හිටියා. ඇය ඇඳන් හිටපු චීතරෙත් හීනි හැට්ටයත් ඇගේ තවුන පෙනුම තවත් වැඩි කරලා පෙනුණා. ඒත් එක්කම මොකක් හරි මතක් වුණා වගේ ගුණපාල පියවිසිහියට ආවා. තමන් මේ බලන්නේ තමන්ගේම පුතාගේ බිරිඳ දිහා නේද කියලා හිතෙද්දි ඔහුට දැනුණ පුංචි ලැජ්ජාවක්. ඒත් හිත පාලනය කරගන්න එක හිතන තරම් ලේසි වුණේ නැහැ. ඔහු තේකෝප්පෙන් ලොකු උගුරක් පිරුවා. තේක හොඳටම රත් වෙලා තිබුණත් ඔහුට ඒක ගානක් වුණේ නැහැ. මෑතක ඉඳන් තමන් නිරන්ති ගැන උවමනාවටත් වඩා හොයලා බලනවා කියලා ගුණපාලටම තේරිලා තිබුණේ. රොෂාන් මොහොත ගිහින් අතුරුදහන් වෙලා අදට හරියටම අවුරුදු 2ක්. මුළු ගමම කිව්වේ රොෂාන් ආයේ එන්නේ නැහැ කියලා. ඒත් නිරන්ති තාමත් රොෂාන් ගැනම හිතා ඉන්නවා. ඒක දැක්කම ගුණපාලගේ හිතට දැනුනේ ලොකු වේදනාවක් වගේම අමුතුම අයිතිවාසිකමක්. ගුණපාල අර රීමෝලේ සයිනේනිස්ගේ කොල්ලා සයිමන් ඊයේත් ඇවිත් නිරන්ති ගැන ඇහුවා. ඌ කියනවා දරුවත් එක්කම බාරගන්න කැමතියි කියලා. කොයි ඉතින් මේ ගිට ඒකටවත් කැමැත්තක් නැහැනේ. ඊයේ හවස කමල කියපු කතාව ගුණපාලගේ කනාස්සේ දෝංකාර දුන්නා. කමල කියන්නේ රොෂාන්ගේ අම්මා. ගුණපාල කියන්නේ රොෂාන්ගේ සුළුපියා. රොෂාන්ගේ තාත්තා මොහොත ගිහින් නැති වුණාට පස්සේ කමල ගුණපාලව කසාද පැන්දේ රොෂාන්ට වයස 10ක් විතර කාලේ. ගුණපාල තේකෝප්පෙ හිස් කරලා ඉවර වෙලා ටකරම් වහලේ යටේ රිංගලා වැලේ තිබුණ පරණ කමිස ඇඟට දාගත්තා. ඉර පැහැගෙන යන වෙලාව මේ වෙලාවට වැල්ලට ගිහින් අඩියක් ගහන එක ගුණපාලගේ පුරුද්ද. ඔහු සාක්කුවේ තිබුණු සල්ලි ටික ගණන් කරලා බලලා නිරන්ත ඉන්න පැත්තට හොරෙන් වගේ පැල්මක් දාලා වැල්ල පැත්තට ඇවිදගෙන ගියා. වැල්ලේදී ගුණපාලට සයිනේරිස්ව හම්බුණා. මොකද ගුණපාල අද මූණ නරක් කරා? අර සයිමන් කොල්ලා නිරන්ති ගැන අහපු එකට උඹ අකමැතිද? සයිනේරිස් ඇහුවේ බෝතලේ උගුරක් පොන ගමන්. ගුණපාල රවාගෙන බැලුවා. අනේ රෙද්දක් කතා නොකර හිටපන් සයිනේරිස්. ඒක තාම මගේ ලේලි. රොෂාන් ආයේ ඒක දන්නේ නැහැ. පිස්සුද බං. අවුරුදු 2ක් ගියා. ඕක දැන් මාළුන්ට කෑම වෙලා ඇති. උඹත් ඒක දන්නවා. ඒත් මට පේන්නේ උඹේ හිතේ තියෙන වෙන අදහසක් වගේ. සයිනේරිස් සිනා උනේ කපටි විදිහට. ගුණපාල ඒකට උත්තර දුන්නේ නැහැ. ඔහු ඉක්මනට බෝතලේ හිස් කරලා එතනින් නැගිටලා ආවා. ඔහුගේ හිතේ තිබුණේ ලොකු කලබලයක්. ගෙදරට යන පාරේදී ඔහු නිරන්තිගේ ගෙදර පහු කරද්දි එළියේ නිරන්ති ඉන්නවා දැක්කා. කොයි පොඩි එකී බුදිද බං? පැදුරේ වේලෙන්න දාලා තිබුණ කොට්ටපොල් කෑලි අහුලමින් හිටපු නිරන්ති එක පාරටම ගැස්සුණා. ගුණපාල ළඟට එනකම් ඇය ඒක දැක්කේ නැහැ. ඇය නැමිලා හිටපු නිසා ඇගේ හැට්ට කරාසෙන් පෙනුණු දේ දැකපු ගුණපාලගේ ඇස් අහකට ගන්න බැරි වුණා. නිරන්ති ඉක්මනට කෙලින් වෙලා හැට්ටේ කර අතින් හදාගත්තා. දැන් ඩිංගකට කලින් බුදිය ගත්තේ බාප්පේ. බාප්පා තාම ගෙදර ගියේ නැත්ද? නිරන්ති ඇහුවේ ටිකක් බයෙන් වගේ. ගුණපාල ලී කනුවට පිට දීලා ඇය දිහා බලාගෙන හිටියා. ඔහුගෙන් හමන අරක්කු ගඳ නිරන්තිට හොඳටම දැනුණා. ගෙදර ගියත් ඉතින් මගේ හිත තියෙන්නේ උඹලා ගැනනේ බං. තව කී දවසක්ම උඹලා දෙන්නව මෙහෙම මුර කරන්නද? ගුණපාලගේ හඩ ටිකක් වෙවුලන්න ගත්තා. නිරන්ති බිම බලාගත්තා. ඇයි බාප්පා එහෙම කියන්නේ? ඇයි අහන්නේ? රොෂානයා මැරුණා. ඒක ආයෙන්නේ නැහැ. ඒත් බලාපන් උඹ තාම තරුණයි. ළමයෙක් හිටියට කසාද බැඳපු ගෑණියෙක් කියලා කියන්නවත් පුළුවන්ද? ඒකින්ද තවත් උඹේ ජීවිතේ විහිං විනාශ කරගන්නේ නැතිව අර සයිමන් එක්ක හරි මේ අපායෙන් තොරොන්චි වෙලා ඵලයක්. අඩුම ගානේ මේ දරුවා ගැනවත් හිතලා. ගුණපාල එහෙම කිව්වට නිරන්ති වෙන පිරිමියෙක් එක්ක යනවා දකින්න ඔහු කොහොමදවත් කැමති නැති බව නිරන්තිට තේරුණා. කමල තමයි හැමතිස්සෙම නිරන්තිව කසාද පන්දන්න හදන්නේ. ඒත් ගුණපාල කතා කරන විදිහේ අමුතුම ආදරයක් වගේම වේදනාවක් තියනවා කියලා නිරන්තිට හැමදාම දැනුණා. මං අම්මටයි බාප්පටයි හැමතිස්සෙම කියනවා මං ගැන කරදර වෙන්න එපා කියලා.
මට දැන් මේ ජීවිතේ හොරුයි බාප්පේ. රොෂාන් නැති වුණාට මට බාප්පා ඉන්නවනේ. නිරන්ති හෙමින් කිව්වා. නිරන්ති පසුපසින් ගෙයි ඇතුළට ආපු කුණපාල ඇයට ටිකක් පිටිපස්සෙන් හිටගත්තා. ගේ ඇතුලේ තිබුණේ හීනි එළියක්. උඹට මේ දවස්වල කාසි පණන් වලින් හෙමත් අඩුපාඩු ඇතිනේ. මේක තියාගනින්. ගුණපාල සාක්කුවෙන් රුපියල් 10 අරන් නිරන්තිගේ හැට්ටේ අස්සට එබුවා. ඒ වෙලාවේ ඔහුගේ ඇඟිලි නිරන්තිගේ උණුසුම් සමේ වැදුනා. නිරන්ති එකපාරටම ගල් ගැහුණා. ගුණපාලගේ ඇත සෙමින් එළියට ඇදගන්න ගම්ම ඔහු නිරන්තිගේ ඇස් දිහා කෙලින් බලාගෙන හිටියා. ඒ දැස්වල තිබුණේ ආශාවට වඩා අසරණකමක්. බාප්පා නිරන්ති මිමිනුවා. මං ගිහින් එන්න. උඹ තොරවල් වහලා නිදාගනින්. මොන දේ වුණත් මං ඉන්නවා කියලා අමතක කරන්න එපා. ගුණපාල හිම කියලා ඉක්මනට එළියට පැහැලා ගියා. නිරන්ති තොර ළඟට වෙලා ගුණපාල අඳුරේ නොපෙනී යනකම් බලාගෙන හිටියා. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. හැට්ටේ අස්සේ තිබුණු ඒ මුදල් නෝට්ටු දෙක ඇගේ පපුවට දැනෙන ගින්දර වගේ. පහවදා උදේ කමලා නිරන්තිගේ ගෙදරට ආවේ කලබලෙන්. නිරන්ති අර ගුණපාල අද උදේම මුහුදු ගියා නේද? අද මට වචනයක්වත් කිව්වේ නැහැ. ඊයේ රෑ බීලා ඇවිත් මොනවදෝ තොඩවනවා. කමලා කිව්වේ අමනාපෙන්. නිරන්ති ලිපකින්දර පිඹින ගමන් කිව්වා. ඊයේ රෑ මෙහෙත් ආවම්මේ පොඩි එකී ගැන බලලා ගියා. මොනවද කිව්වේ? අය සයිමන්ගේ කතාව කිව්වද? කමල ඇහුවේ ඕපදූප හොයන විදිහට. බාප්පා කිව්වේ මට කැමති දෙයක් කරන්න කියලා. නිරන්ති හිනාවකින් කිව්වා. කමල ටිකක් වෙලා කල්පනා කළා. නිරන්ති කිසිම දෙයක් කිව්වේ නැහැ. ඇය දන්නවා ගුණපාලගේ හිතේ තියෙන්නේ මොකක්ද කියලා. ඒක වචනයෙන් පිට නොවුනත් ඔහුගේ හැම බැල්මකම හැම ඒ රහස සැඟවිලා තිබුණා. දවස් කිහිපයක් ගෙවිලා ගියා. ගුණපාල හැමදාම හවසට නිරන්තිගේ ගෙදර එන්න පුරුදු වුණා. ඔහු එන්නේ මොනවා හරි කෑමක් නැත්නම් දරුවට සෙල්ලම් බඩුවක් අරගෙන. කමල නැති වෙලාවට දෙන්න අතරේ තිගු කතා බහක් ඇති වුණා. නිරන්ති උඹට මතකද රොෂාන් ඉස්සෙල්ලාම උඹ මේ ගෙදරට එක්කන් ආපු දවස? ගුණපාල දවසක් ඇහුවා. මතකයි බාප්පේ. එදා බාප්පා තමයි මට ඉස්සෙල්ලාම බත් ගානම් බෙදලා දුන්නේ. නිරන්ති මතකේ අලුත් කළා. එදා මං හිතුවේ උඹ මගේම දුවෙක් කියලා. ඒත් කාලයත් එක්ක ඒ හැඟීම වෙනස් වුණා නිරන්ති. මටත් ඒක පාලනය කරගන්න බැරි වුණා. උඹ මේ තනිකම දරාගෙන ඉන්නවා බලන් ඉන්න. මට අමාරුයි. ගුණපාල නිරන්තිගේ අතින් අල්ලගත්තා. නිරන්ති අතහකට ගත්තේ නැහැ. ඇයට දැනුනේ ලොකු ආරක්ෂාවක්. බාප්පේ අපි මේ කරන දේ වැරදි කියලා හිතෙන්නේ නැද්ද? ලෝකිට වැරදි වුණාට අපේ හිතවලට වැරදි නැත්තම් එච්චරයි නිරන්ති. මං උඹව බලා ගන්නම්. කාටවත් උඹට අතක් තියන්න මං ඉඩ දෙන්නේ නැහැ. ගුණපාල ස්ථිරහඬින් කිව්වා. මේ සිද්ධියෙන් පස්සේ නිරන්තිගේත් ගුණපාලගේත් සම්බන්ධය තවත් ගැඹුරු වුණා. එක් වැසි සහිත හවසක ගුණපාල නිරන්තිගේ ගෙදරට ආවේ තෙමීගෙනමයි. බාප්පා තෙමිලානේ එන්න ඇතුළට. නිරන්ති ඔහුට තුවායක් දුන්නා. ඔහු වගේ තෑස් තිස් බලා සිනාසුණා. නිරන්ති මං අද තීරණයක් ගත්තා. අපි මේ ගමෙන් යමු. වෙන කොහේ හරි කී අලුත් ජීවිතයක් පටන් ගමු. මට බෑ උඹ මෙහෙම හංගගෙන ආදරේ කරන්න. නිරන්තිගේ තෑස් වලට කඳුළු ආවා. අම්මා අම්මට මං සල්ලි ටිකක් තීර එන්න. ඒකේ තනියම ජීවත් වෙයි. ඒත් උඹටයි මටයි මේ රහස හැමදාම රකින්න බෑ. ගුණපාල ඇයව වැඳගත්තා. එදා රෑ ඔවුන් දෙන්න ලොකු සැලසුමක් හැදුවා. නිරන්තිට දැනුනේ ඇගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න යනවා වගේ. රොෂාන් කෙරෙහි තිබුණු ආදරේ දැන් ගුණපාල කෙරෙහි භක්තියක් සහ ආරක්ෂාවක් බවට පත් වෙලා තිබුණා. සඳුදා උදෑසන ඉර පායද්දී ගුණපාලස් නිරන්ති දරුවත් රැගෙන ගමෙන් පිට වුණේ කාටවත්ම නොකියා. ඔවුන් යන දිහාව දන්නේ ඔවුන් දෙන්න විතරයි. වැල්ලේ වැලි මත ඇඳුම් ඔවුන්ගේ පාසටහන් රළ පහරින් මැකී ගියත්
ඔවුන්ගේ හිත්වල ලියවුණු ඒ නොකී කතාව අලුත් පරිසරයක අලුතින් ලියවෙන්න පටන් ගත්තා.